මම අද කතා කරන්නේ කොහොමද Binance එකේ points ලබා ගන්න කියලා. මේකේ options කීපයක් තියෙනවා. මම අද කතා කරනවා option තුනක් සම්බන්ධව. මේකේ මුලින්ම අපිට ලබා ගන්න පුළුවන් reward hub හරහා. මම ක්ලික් කරනවා reward hub කියන option එක. ඔයගොල්ලෝ බලන්න මෙතන තියෙනවා daily check-in කියලා. මම ක්ලික් කරනවා daily check-in කියන option එක. ඒකදී ඔයගොල්ලන්ට මේ වගේ දවස ගානේ point එක ගානේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒවා දවස් 7ක් daily check-in කරොත් ඔයාලට extra points 10ක් ලබා ගන්න පුළුවන් reward hub එක හරහා. ඒ වගේම තමයි අනිත් option එක තමයි ඔයා පහට scroll කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන කහ පාටින් තියෙන කතරේ ලකුණක්. ඔයා ඒක select කරන්න. select කළා මෙතන තියෙන task center කියලා ඒක select කරන්න. මෙතන තියෙන check in today කියලා ඔයා ඒක select කරන්න. ඔයාලට මේ හරහාත් points ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන තියෙන event time කියලා ඔයාලට කරන්න තියෙන්නේ මෙයාලා මේ දීලා තියෙන hashtag එක use කරලා ඔයාලට post එකක් create කරන්න තියෙන්නේ. ඒ හරහාත් ඔයාලට points ලබා ගන්න පුළුවන් මේ task center එක හරහා. මම දැන් කතා කරන්නම් තුන්වෙනි option එක. මම ක්ලික් කරනවා වම් අත පැත්තේ තියෙන Binance mark එක. ක්ලික් කරලා පහට scroll කරන්න ඊට පස්සේ මෙතන තියෙනවා gift and campaign කියලා. මෙතන option එකක් තියෙනවා word of the day කියලා. මේකේදී ඔයාලට කරන්න තියෙන්නේ ඊයාලා ලබා දෙනවා දවස ගානේ word of the day event එකට අදාළ word එකක්. ඕගන්න කරන්න තියෙන්නේ හරි word එක type කරන්න. ඕගන්න පේනවා අද දවසේ word එක මම type කරලා තියෙන්නේ. මේ word of the day option එක කරත් ඕගන්ට points claim කරන්න පුළුවන්. මේකට අදාළ words මම ලබා දෙනවා මගේ Telegram group එකේ. ඔයාලා පුළුවන් නම් join වෙන්න මගේ Telegram group එකට. මම දැන් සදාන් කරපු option තුන භාවිතා කරලා ඕගන්න පුළුවන් points claim කරගන්න. ඕගොල්ලෝ points 500ක් තියෙනවා USDC 5ක්. ඒ වගේම points 700ක් තියෙනවා USDC 7ක්. ඒ වගේ ඔයාලට points ලබා ගන්න පුළුවන්. ඒ ලැබෙන tokens claim වෙනවා වගේ spot wallet එකට. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ tokens USDT වලට convert කරලා P2P හරහා sell කරගන්න.